ඒ කියන්නේ බස් එහෙම ගණන් ගන්න නෑනේ. බයිසිකල් යනකොට බස් එකක් එනවා. බස් කාර්යය බලනවා තරස් ගාලා සද්දයක් විතරයි එන්නේ. මොකක් හරි පෑගුණාද? බස් කාර්යයට ගානක් නෑ ඌ යන්. අරෝ බස් එක අස්සේ. හරි. අන්තිමට සවලෙන් තමයි අහුලන්නේ කෑලි ඌගේ. hina වෙන්න එපා මේවා වෙනවා. හරිද? අනිත් එක බීලා එලවනවා. මම කියන්නේ බීලා වාහන එලවන්න එපා නෙවෙයි බොණ්ඩත් එපා වාහන එලවපන් බොණ්ඩ එපා. බුදු තාත්තේ බොණ්ඩ එපා කියලා කියන්න ඕනේ. හරිද? ඇයි ඒ? බීපුවට පස්සේ මිනිස්සුන්ට හිතෙනවා ඌ කෙලින් යන්නේ කියලා. හැබැයි බලාගෙන ඉන්න මිනිස්සුන්ට තේරෙනවා ඌ යන්නේ සික්සැක් ක්‍රමයට පාර දෙපැත්තේ. සමහර යෝන් ඉන්නවා බීපුවට පස්සේ වන් වේ පාරේ අනිත් පැත්තට එන්න. එකපාරටම ප්‍රවෘත්තියක් යනවා මිනිහා ගෙදර ඉඳන් නිවුස් බලනවා. හරිද? හයිවේ එකේ කඩාගෙන කාර් එකක් එනවලු අනිත් පැත්තට. මිනිහා ටක් ගාලා ගෑනට කෝල් කරනවා. ඔයා දැන් කොහෙද ඉන්නේ? මම මේ හයිවේ එකේ ඉන්නේ. මේ හයිවේ එකේ අනිත් පැත්තට වාහනයක් එනවලු. ඔය කඩාගෙන බිඳගෙන. අනිත් පැත්තට වාහනයක් නෙවෙයි ඔය මේ වාහන ඔක්කොම එන්නේ අනිත් පැත්තට. ගෑණි යනවා අනිත් පැත්තට කඩාගෙන. පුතා විහිළු කරන්න එපා වාහනත් එක්ක. ඉවරයි. හරි. බීලා අනේෝ පොලිසියෙන් නවත්තනවා. මහත්තයා. සාලහමි. බීලා නේද? සාලහමිටත් ඕනේද? මහත්තයා බහිමුකෝ පොඩ්ඩක් වාහනෙන් එළියට. අපි බැලුමක් පුම්බමු නේද? ඇයි පොලිසිය පාටියක්ද? බහිනෝ. බැලුම් නෑ සමහර තැන්වල. හරිද? එතකොට පොලිස් මාම බලන්නේ පිමින්ද කියන. කො පිමින්ද? යකෝ ඉමින්ද නෙවෙයි මේ පිමින්ද කියන්නේ. එතනම දැනගන්නවා හරි. සලන් හන්තේ කියලා. ඉවරයි. හරි. ඕවනේ. එහෙම කරන්න එපා. අනිත් එක සමහර යෝන් ඉන්නවා පොලිසියට බයට තමයි මේ ඔක්කොම කරන්නේ. ලොකු හෙල්මට් එකක් දාගන්නේ උන් ඉන්නවා හැබැයි. ඒ ලොකු හෙල්මට් දාගෙන උන් අහින ආතල්ලේ කියන්නේ උන් කෙට්ටුයි හෙල්මට් එක ලොකුයි. බයිසිකලයක් උඩ හෙල්මට් එකක් යනවා පේනවා. සූම් කරලා බැලුවාම තමයි තේරෙන්නේ කොල්ලෙක් ඉන්නවා. හරි. අවුලක් නැහැ. ඒකනේ මම බයිසිකල් පදින්නේ නැත්තේ. හරි. මං කාර් එකක්ම ගත්තේ ඒකයි. හරි. ඊට පස්සේ පුතේ මේ හන්දු ඔය වගේ ලොකු භයානක දේවල් තියෙනවා. අපි මේ දේවල් වලින් වළකින්න ඕනේ කියන කතාව තමයි